Welcome to the Sudarshini Sewing Academy YouTube channel. Start making your own pen. අයිබුවන් හැමෝටම ඉතින් ඔයාලා බොහෝ දෙනෙක් ගොඩක් ආසාවෙන් ඉන්නවා සිංහල අලුත් අවුරුද්ද සඳහා ගවුම් මෝස්තර ඉදිරිපත් කරනවා කියලා මම ඔයාලට වීඩියෝ එකක් ගෙනාව ගිය සතියේ. ඉතින් ඒකට ගොඩාක් ආසාවෙන් ඉන්නවා. තවත් ගවුම් මෝස්තර ඉල්ලනවා. ඉතින් ඔයාලගේ ඒ ඉල්ලීම නිසාම තීරණය කරා ඉක්මනින්ම තවත් ලස්සන ගවුම් මෝස්තරයක් අරගෙන එන්න. ඉතින් මම හිතනවා ඔබට මේ බ්ලොග් එක හදාගන්න විදිය ගිය සතියේ ගවුම තුලත් ඉතාමත්ම පැහැදිලිව ලබා දුන්නා. ඉතින් ඔයගොල්ලන්ට ඉතාමත්ම නිවැරදි ක්‍රමවේදයට මේක මසා ගන්න විදිය ඉගෙන ගන්න මගේ තියෙන පෙර වීඩියෝස් බලන්න පුළුවන්. ඉතින් ඒව බැලුවට පස්සේ ඒ කියන්නේ කොහොමද ඒව මහන්නේ මෙහෙම ක්‍රම ඉගෙන ගන්න ඒ හැමදේම ඒ පරණ වීඩියෝස් බලලා ඉගෙන ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ වගේම තමයි සුදර්ශනී සවින් ඇකඩමි YouTube channel එකට අලුතෙන් ඔබ සම්බන්ධ වුණා නම් මේ මම වීඩියෝස් දාන සැනින්ම ඔබ වෙතට අරගන්න ඔබට පුළුවන් අපගේ channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම likes කරන්න. ඒ වගේම ඔයාලගේ යාළුවන්ට මේක මහන්න ආසයි ඉන්නවානේ. ඉතින් ඒ අයට මේක share කරන්න. එතකොට ඒගොල්ලන්ට මේ දැනුම ලබා ගන්න පුළුවන්. ඉතින් වටිනා දැනුමක් මේ තුල ලබා දෙනවා. ඉතින් එක පැත්තකින් ඔබ දැනුම ලබා ගන්න වගේම තවත් කෙනෙකුට දැනුම ලබා දීමට උදව් කරන්න පුළුවන්. ඔයගලන්ට මේක share කරාට පස්සේ. ඉතින් අපි බලමු අද මම ඔයගලන්ට මොකද්ද මේ කියලා දෙන ලස්සන ගවුම කියලා. ඉතින් මේක හරිම trendy stylish ගවුමක් තමයි අද කියලා දෙන්නේ. ඉතින් මේක short dress එකක්. ඉතින් කැමති නම් ඔයගලන්ට මේක දික් කරලා අඳින්න පුළුවන්. දිගට අඳින්න කැමති අයට අඳින්න පුළුවන්. ඉතින් ඇත්තටම හරිම ලස්සනයි. මේ වගේ ගවුම් මෝස්තර කරන්න ගොඩක් අය හරි ආසයි. හැබැයි දන්නේ නැහැ නිවැරදි ක්‍රමය කොහොමද මේක කරන්න කියලා. ඉතින් අද අරගෙන ආවේ ඉතාමත්ම වටිනා ගවුම් මෝස්තරයක්. ඉතින් අපි බලමු මොකක්ද අද මේ තෝරාගෙන තියෙන්නේ කියලා. ඉතින් මෙන්න මේක තමයි ලස්සන ගවුම. ඔයාලට පේනවා මේ සිංහල අලුත් අවුරුද්දට සුබ වර්ණය ලෙස රෙඩ් නේ අරගෙන තියෙන. ඉතින් ඔයගොල්ලන්ට මේක රතු වර්ණය තෝරාගෙන මේ ලස්සන ගවුම කරන්න පුළුවන්. ඉතින් ඔයාලට පේනවා ලස්සන බැටන් ස්ලීව් එකක් විදිහට තමයි ස්ලීව් එක අරගෙන තියෙන්නේ. ප්‍රින්සස් ලයින් කට් එකක් ඉදිරියට යොදාගෙන තියෙනවා. ඒ වගේම සයිඩ් එකේ ලස්සන ෆ්ලීට්ස් ටිකක්. ඉතින් මේක ට්‍රෙන්ඩින් මේ දවස්වල මෙතන ගැදර් කරලා ගන්න මෝස්තර තියෙනවා. මේක ෆ්‍රීට් කරලා ගන්න මෝස්තර තියෙනවා. ඉතින් ඔබ ඒ ගවුම් මෝස්තර මහගන්න දන්නේ නැත්නම් අද ඔබට මේ ගවුම් මෝස්තරේ ගොඩාක් වැදගත් වෙනවා. ඒ මෝස්තරට අනිත් මේක ගොඩක් ෂෝට් ඩ්‍රෙස් එකක් විදිහට අරන් තියෙන්නේ. ඉතින් ඔබට මේ සඳහා ලිනන් භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම තමයි පාටි ඩ්‍රෙස් එකක් විදිහට කරනවා වැලන්ටිනා. ඒ වගේම තමයි එක සිල්ක් වර්ග තියෙනවා. ඒ වගේ මැටීරියල්ස් භාවිතා කරලා මේක බ්ලැක් කලර් එකකින් පාටි එකට යන්න අඳින්නත් පුළුවන්. ඒ වගේම අයිවරි කලර් ඒ වගේ පියෝ වයිට් ඒ වගේ ලස්සන ඩ්‍රෙස් එකක් ඔයගලන්ට මේකට කරන්න පුළුවන්. ඒ වගේම තමයි මේක ඔෆිස් හඳින්න වගේම කැෂුවල් ඒ ඕනෑම අවස්ථාවකට ඔයගලගේ කැෂුවල් අවුටින් වලට ඒ වගේම ඕනෑම ඔකේෂන් එකකට මේක යූස් කරන්න පුළුවන් ලස්සන ගවුමක්. ඉතින් මේක කොටට තියෙන්නේ. ඉතින් අපි මේක ඔයගලන්ට දන හිස දක්වා එහෙම නැත්නම් දන හිසට පහළ ඒ වගේ කැමති ප්‍රමාණයකට මේක දික් කරගෙන ගන්න පුළුවන්. ඉතින් මම ඔයගොල්ලන්ට මේකට පෙන්නන්නම් මේ මම ප්ලේන් කලර් එකක් අරගෙන කරපු ඩ්‍රෙස් එක. එතකොට මම ඔයාලට පෙන්නනවා මේක printed කරොත් මොන වගේ look එකක්ද එන්නේ. ඔය බලන්න ඉතාමත්ම ලස්සනට මේ floral material එකක් භාවිතා කරලා ඒ ගවුම ලස්සනට කරන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ දෙයක් හම්බුනොත් ඔයගොල්ලන්ට මම හිතනවා අවුරුද්දට ගොඩක් ගැලපෙයි කියලා නේද? ඉතින් ඒ වගේ material එකක් භාවිතා කරන්නත් පුළුවන්. ඒ වගේම තමයි මම තවත් ඔබට ඉතාමත්ම charm ලෙස ලස්සනට අඳින්න කැමති කෙනෙකුට. ඉතින් මේ බලන්න මෙන්න මේ වගේ ලස්සන මැටීරියල් එකක් අරගෙන මේ ගවුම කරගන්නත් පුළුවන්. ඉතින් ඔයගොල්ලෝ රිලේටඩ් මෝස්තර තමයි මේ දෙන්නේ ෆැබ්‍රික් වර්ග. ඉතින් මේ ෆැබ්‍රික් වර්ග ඔබට ඕන තරම් වෙළඳ පොලේ හොයාගන්න තියෙනවා. ඒ වගේම තමයි මෙන්න මේ ඩ්‍රෙස් එක වයිට් එකට රෙඩ් ෆ්ලෝරල් ඇත්තටම හරිම ලස්සනයි. ඉතින් මෙන්න මේ විදිහට අරගෙන ඔයගලන්ට ඩ්‍රෙස් එක කරගන්න පුළුවන්.
ඉතින් හොඳයි. අපි යමු මේ ගවුම ගැන ඉස්සෙල්ලාම මේ මෙෂර්මන්ට්ස් අරගෙන කොහොමද දැන් ඔයගලගේ ඇඟෙන් මිමි ගන්න විදිය වීඩියෝස් දීලා තියෙනවා. එතකොට තමයි තවත් කෙනෙකුට හිතනවා ඇති මේ ගවුම් මෝස්තරය කරන්න මම මිමි ගන්නේ කොහොමද? බ්ලොග් එක හදාගන්නේ කොහොමද? ඉතින් එහෙම ගැටලු තියෙන අයට ඔන්න අපේ සුදර්ශනී සොයින් ඇකඩමි YouTube channel එකේ නිවැරදිව මිමි ගන්න ආකාරය. ඒ වගේම තමයි ගවුම සඳහා මූලික පතරම සාධන ආකාරය ඔන්න ඔය වීඩියෝස් තියෙනවා. ඉතින් ඒව බලන්න. ඒව බලලා මුලින්ම කරගන්න ඕනේ ඕගොල්ලන්ගේ ඇඟට ගැලපෙන විදියට බේසික් බ්ලොග් එකක් හදාගන්න. ඉතින් මේ බ්ලොග් එක ඕගලන්ට හදලා තියාගත්තට පස්සේ දකින ඕනෑම මොහොතක් මේ ඇඳුමට කරගන්න. ඒ කියන්නේ ඔයාලා දකින ඕනෑම මොහොතක් මේ බ්ලොග් එක තුලට යොදා ගන්නයි තියෙන්නේ. ඉතින් මේක හදාගන්න එක ඔබ එක වරුවක් ගත කරලා මේ බ්ලොග් එක හදාගන්න. ඊට පස්සේ ඔබට ඉතාමත්ම පහසුවෙන් නිතර බ්ලොග්ස් හදා ඉන්න ඕනේ නැහැ. ඒ විදිහට බ්ලොග්ස් ටික කරන්න පුළුවන්. ඉතින් එතකොට අපේ ක්ලාසස් වල ළමයින්ට නම් අපි සයිස් chart එකක් උගන්වලා දීලා තියෙනවා. UK size chart එක. එතකොට UK size chart එකට අනුව ඔබට ඔන්ලයින් ව්‍යාපාරයක් එහෙම නැත්නම් ඔයාලගේ ව්‍යාපාරය ඔබ shop එකක් කරනවා නම් අන්න එතකොට size wise කරගන්නත් පුළුවන්කම තියෙනවා. ඉතින් මේ ගවුම ගැන කතා කරාට පස්සේ මම මේකේ ඔබට කියන්නම් මේක ගන්න ඕන උසවල් මොන ප්‍රමාණයකටද කියලා. ඉතින් මේ ගවුම නම් ගොඩක්ම කෙටි ගවුමක්. ඉනේ සිට සාය උස 16ක් වගේ ප්‍රමාණයක උසට තමයි අරගෙන තියෙන්නේ. ඒ වගේම මේකේ කර අපිට අඟල් භාගයක් 3 කාලක් වගේ පල්ල ගන්න පුළුවන්. මෙතන HPS එකේ සිට 3 කාලක් විතර කර පළල් කරන්න පුළුවන්. කර ගැඹුර මට HPS එකේ ඉඳන් අඟල් 4ක් පමණ කර ගැඹුර ගන්න පුළුවන්. ඒ වගේම ඔබට ෂෝල්ඩර් වල ඉඳන් ස්ලීව් ලෙන්ත් එක අඟල් 6ක වගේ ප්‍රමාණයක් ගන්න පුළුවන්. ඒ වගේම අnder බස්ට් එකේ ඉඳන් මේ විදිහට කට් එකක් තියෙනවා. ඒ කට් එකේ ඉහළ කොටස තමයි මෙතන රැලි යොදලා තියෙන්නේ. එතකොට මේ නැචරල් වේස්ට් එක මෙතන ස්වාභාවික ඉන පිහිටා තිබෙන තැන. ඒ වගේම තමයි එතනින් පස්සේ පහළ කට් එකක් යොදලා තියෙනවා. එතනින් යටට ෆ්ලීට්ස් දෙකක් යොදලා තියෙනවා. ඉතින් මේ විදිහටම තමයි මේකේ බෑක් සයිඩ් එකත් ඇවිල්ලා තියෙන්නේ. හරිම සරලයි, හරිම පහසුයි මේක කරන්න. මහන්නත් වැඩි වෙලාවක් යන්නේ නැහැ. ඉතින් අපි බලමු මේකේ බෑක් සයිඩ් එක කොහොමද ඇවිල්ලා තියෙන්නේ කියලා. පිටිපස්ස මේ බලන්න පිටිපස්සේ මැද සිප එකක් අල්ලලා තියෙනවා. මොකද මේක ඉන හරියෙන් ඇඟට ෂේප් එකට ටයිට් එකට තමයි තියෙන්නේ. ඒක නිසා මේකට සිප එකක් දාන්න උවමනයි ඇඳ ගන්න. එතකොට මේකෙත් පිටිපස්සේ විදිහටම ෆ්ලීට්ස් තියෙන. ඉතින් ඉස්සරහ පළුව ආකාරයටමයි පිටිපස්ස පළුවත් සාදා ගන්න තියෙන්නේ. ඉතින් ඔයගලන්ට හරි පහසුයි. ඒ නිසා මේ තියෙන පිටිපස්ස අපි අනිත් මැටීරියල් වලින් කරපුවා. ඉතින් ලස්සනට කරගන්න පුළුවන්. ඉතින් අපි බලමු මේ ගවුමට ලස්සනට මේ බ්ලොක් එක නිවැරදිව කොහොමද හදාගන්නේ කියලා. මුලින්ම ඔයගලන්ගේ බේසික් බ්ලොක් එක තියලා පිටපතක් අරගන්න. එතකොට ඔයගලන්ගේ මේ HPS එක ළඟ සිට අඟල් 3 කාලක ප්‍රමාණයක් තර පළල් කරගන්න. ඒ වගේම HPS එකේ සිට කර ගැඹුර අඟල් 4ක් පමණ ගන්න. කර හැඩය ලස්සනට ඇඳ ගන්න. ඊළඟට අපි ෂෝල්ඩර් වල ඉඳලා කෙලින් රේඛාවක් ඉහළට ඉදිරියට දික් කර ගන්නවා. එතන සිට අපි ෂෝල්ඩර් කෙළවර සිට අඟල් 6ක් පමණ අත දිග ගන්නවා. අඟල් 6ක් පමණ අත දිග ගන්නවා. මෙතන ෂෝල්ඩර් කෙළවර ඉඳලා. ඒ වගේම මගේ බේස් ඩාට් එක මම බස් පොයින්ට් එක දක්වා මගේ නිපල් පොයින්ට් එක දක්වා දික් කර ගන්නවා. එතන සිට මම ෂෝල්ඩර් එකට ප්‍රින්සස් ලයින් හැඩය ඇඳගෙන යනවා. ඒ වගේම ඔයගලන්ට මේ ගවුම සඳහා කැමති උසක් ගන්න පුළුවන්. මේක ෂෝට් ඩ්‍රෙස් එකක්. ඒක නිසා මම ඉනේ සිට එක අපට අඟල් 16ක් එහෙමත් නැත්නම් 18ක ප්‍රමාණයක් ගන්න පුළුවන්. ගවුමේ උස ඉනේ සිට වේස්ට් එකේ සිට 16ක් එහෙමත් නැත්නම් 18ක ප්‍රමාණයක් ගන්න පුළුවන්.
මෙතන මගේ වේස්ට් ලයින් එක. මෙතන වෙනකන් තමයි අපි ගවුම් උස ගත්තේ. මම 18ක් ගත්තා. එතකොට මෙතන අපි ඔයාලා දැක්ක මේ ඩ්‍රෙස් එකේ මම නැවත ඔයාලට පෙන්නන්නම්. පපුව යට සිට මේ විදිහට කට් එකක් ගිහිල්ලා තියෙනවා. ඒ වගේම මෙතනිනුත් කට් එකක් ගිහිල්ලා තියෙනවා. එතකොට අපිට මෙන්න මේ කොටස ඇඳ ගන්න අවශ්‍ය වෙනවා. බස් පොයින්ට් එකේ සිට අඟල් 2.5ක්ම පහළට ලකුණු කරනවා. එතන සිට සයිඩ් සීම් එක දෙසට කට් කර ගන්නවා. මේ ඩාට් එක මම නොසලකා හරිනවා. ඊට පස්සේ මම ඉනේ සිට අඟල් 5ක් පමණ පහළට අපි අඟල් 4.5ක් වගේ ගමු. අඟල් 4.5ක වගේ ප්‍රමාණයක් ඩාට් එක දක්වා යා කර ගන්නවා. එතකොට ඩාට් එකේ සිට පහළටත් මම ස්ලෑෂ් ලයින් එක දික් කර ගන්නවා. මේ ලයින් එක දිගේ අපි කපාගෙන යනවා. මේ මැද ඩාට් කොටස කැපිලා ඉවත් වෙනවා. එතකොට මේ දෙපැත්තෙන් අපි කට් කරගෙන යනවා. ඩාට් එක දෙපසින්. මේ කොටසත් අපි මෙතනින් කට් කරනවා. ඊළඟට මම මෙතනට ෆ්ලීට්ස් දෙක ඇඳ ගන්න අවශ්‍ය වෙනවා. ෆ්ලීට් දෙක ඩාට් එක ළඟ සිට අඟල් 1.5ක් ඈතින් එක ෆ්ලීට් එකකුත් අනිත් ෆ්ලීට් එක අඟල් 2ක් පමණ ඈතිනුත් දා ගන්නවා. එතන මම ස්ලෑෂ් ලයින් දෙකක් යොදා ගන්නවා. එතනින් අපි ඈඩ් කරලා ගන්නවා. ඒ වගේම මම මෙතන ස්කර්ට් කොටස වැඩි කර ගන්නවා ඉදිරියට අඟල් 3ක් පමණ එළියට ලකුණු කරලා අපේගේ දැන් කපල වෙන් කරන ස්කර්ට් එකේ මෙන්න මේ කොටස දක්වා මේක අපි යා කර ගන්නවා. ඔන්න ඔය විදිහට. ඒකට අපි මෙතනින් අඟලක් පමණ ඉහළට ලකුණු කරලා ඒක මැද දක්වා ගෙවිලා යන ආකාරයට කපා ඉවත් කරනවා. අපි මෙතනින් ඈඩ් කර ගන්නවා අඟල් 4ක ප්‍රමාණයක්. අඟල් 4කින් ඈඩ් කරනවා මේ කපා ගන්න ස්ලෑෂ් ලයින් අතරට. එතකොට මෙතන 1 2 3 වශයෙන් මම කොටස් තුන වෙන් කර ගන්නවා. 1 2 4ට අඟල් 4කුත් 2 3 අතරට අඟල් 4කුත් වැඩි කර ගන්නවා. ඒ වගේම අපි ස්ලීව් කොටසට ගියාම දැන් මෙතන අපි අත දිග 6ක් ගත්තා. එතන සිට මම පහළට ස්ක්වයර් ලයින් එකක් අඳිනවා මේ විදිහට. එතකොට මෙතන ප්‍රමාණයට වැඩි කරගන්න මෙතන අපේ දැන් 4.5ක් දුර තියෙනවා. අපි මේ මෙතන රැලි සඳහා මෙතන වැඩි කරගත්ත ප්‍රමාණය එම විදිහටම අපි ඉදිරියට දික් කර ගන්නවා. එතකොට මම මේ ටික ගැදර් කරලා මෙතන සඳහා රැලි වලට ගන්නවා. එතකොට මේක මගේ ස්ලීව් එක ස්ලීව් ඕපන් එක මට පුළුවන් අඟල් 8ක් පමණ වගේ ඉතිරි කරලා එතනින් පස්සේ මේ චුට්ට සයිඩ් සීම් එක විදිහට මහසන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් ඒ ටික මහන්නේ නැතුව අපිට රැලි කරලා මේ සම්පූර්ණ ප්‍රමාණයම අත ඕපන් එක විදිහට ගන්න පුළුවන්. මම මෙතනට 8ක් විතර තබාගෙන එතන අත වාටිය නවලා ඉතිරි ටික විතරක් ඔයගලන්ට මහලා දාන්නත් පුළුවන්. ඉතින් ඒ ක්‍රමයට තමයි ඒ ටික හදාගන්නේ. එතකොට ඊටම පහසුයි කියෝ ඒකයි. මේ කොටස් ටික විතරයි මේක කරගන්න දින. අපි මේ ටික දැන් එන කපලා වෙන් කරගමු. මේක ඔයගලන් ෆැබ්‍රික් එකේ මාක් එකක් දාගන්න. මෙතන ෂෝල්ඩර් නැත්නම් ඔයගලන්ට මාරුවේ මෙතන තමයි ස්ලීව් ඕපන් එක. එතකොට ඔයගලන් අවශ්‍ය නම් ස්ලීව් ඕපන් එක අඟල් 8ක් විතර වගේ ප්‍රමාණය මහන්න පුළුවන්. එතන ඒ ප්‍රමාණය නැත්නම් මේ ඉතුරු මේ සම්පූර්ණ වලටම ඕපන් එක විදියට තියාගන්නත් පුළුවන්. ගැටලුවක් නැහැ.
නමුත් මම හිතනවා මෙතන 8ක් වෙනකම් අහලා ඊටු ටික සයිට් සීම් එක මැහැවුවා නම් ගොඩක් හොඳයි කියලා. එතකොට අපි කපලා ගත්ත කොටස් ටික මම පොඩ්ඩක් මෙහි ෆික්ස් කරලා පෙන්නන්නම්. ඔන්න ඔය ටික තමයි දැන් අපි කපලා අරගෙන තියෙන ඩාට් එක ඉවත් වෙලා තියෙනවා. දැන් මේ ටික මම කොටස් වලට මෙහෙම වෙන් කර ගන්නවා. දැන් අපි මේක අඟල් 4 බැගින් ඈඩ් කරගමු. ෆ්ලීට් එක නමා ගන්න අපිට මෙතන සිට ඉදිරිය පැත්තට තමයි ෆ්ලීට් එක තියෙන්නේ. ඔය ආකාරයට. එතකොට මේ සියලුම කොටස් වලට ඔයගොල්ලන් මැහුම් වාසි තබාගෙන තමයි කපා ගන්න ඕන ෆැබ්‍රික් කොටස්. ඒක මම පෙන්නන්නම් ඔයාලට කොහොමද මේ කොටස් වලට මැහුම් වාසි තියාගන්නේ කියලා. ඉතින් මේක උස කොටයක් නොවන විදිහට පිළිවෙත් ලස්සනට කපා ගන්න. දැන් ඔයගලන්ට මෙතන කොටස තියලා තියෙනවනේ වැඩිපුර. එතකොට මේ ටික මෙතනට රැලි සඳහා ගන්නවා. එතකොට මෙතන බස් පොයින්ට් එකේ පොඩ්ඩක් පොයින්ට් එක පොඩ ෂේප් කරගන්න. එතකොට මේ ටික මම ගැදර් කරලා මේ විදිහට මම කිව්වා ඔයගලන්ට මෙතන කැමති නම් මුලින්ම ඔයගලා මැහුම් වාසිය දිගේ ස්ලීව් එකේ hem එක මහ ගන්න. එතකොට මෙතනට වෙනකම් විතරයි මහන්නේ. ඉතිරි ටික අල්ලලා ඔයගලන්ට සයිඩ් සීම් එක මහ ගන්න පුළුවන්. එතකොට මේක ඔය විදිහට ගැදර් කරලා ඒ ටික ඇටච් වෙන්න ඕන මේකත් එක්කලා. ඊට පස්සේ ප්ලීට්ස් ටික හදාගෙන මේ කොටස යට කෑල්ලත් එක්කලා සම්බන්ධ කරනවා. ඊට පස්සේ අනිත් කොටස් දෙක මෙතනට තියලා මහ ගන්නවා. එච්චරයි. ඉතින් ඔයාලට මම එක පැත්තක් තමයි හදලා පෙන්නුවේ. එතකොට මේ වගේම අනිත් පැත්ත කොටසක් දෙනවා. මේ කර සඳහා ඔයගලන් ෆේසින් එකක් යොදා ගන්න අවශ්‍යයි. එතකොට කරට ෆේසින් එකක් කපා ගන්න. ඉතින් මේකේ එතකොට ඔයගලන්ට කැපෙන කොටස් ටික ගැන මම දාලා අදහසක් දුන්නොත් මේක මැද කොටස. එතකොට මැද කොටස ඔයාලට මේ වගේ කොටසක් කැපිලා දෙනවා. එතකොට මේ වගේ එක ෆැබ්‍රික් කොටසක් මැදට කැපෙන්න ඕන. දැන් අපි කරලා තියෙන මේකේ පළුවයි. එතකොට ඒකේ මේ මැද සෙන්ටර් ෆ්‍රන්ට් එක. ඊට පස්සේ ඒකට ස්ලීව් කොටස වැටෙනවා. එතකොට ඒ කොටස එයාලා මේ වගේ කොටසක් කැපෙනවා. ඊළඟට තියෙන්නේ මේ ඉන කොටස. ඉදි කැපෙන කොටස් ටිකයි මම මේ අඳින්නේ. ඒක තමයි සාය කොටස. එතකොට මේ පැත්තටත් එම විදිහටම කොටසක් එනවා. කුඩා කොටස ඉනට එන. ඒ වගේම සාය කොටස. ඔයගේ කොටස් ටිකක් තමයි ඉදිරිපසට එන්නේ. ඉතින් ඔයගලන්ට මේ කොටස් මුලින්ම මහ ගන්න. දෙපැත්තේ කොටස් එකට මුට්ටු කරගන්න. ඊළඟට මේ ප්‍රින්සස් ලයින් කට් එක දිගේ එම කොටස් මසා ගන්න. එතකොට පිටිපස්සත් මේ ආකාරයෙන්මයි. පිටිපස්සේ වෙනස තියෙන්නේ ඔයගලන්ගේ බෑක් සයිඩ් එකේ. ඒ කියන්නේ කොටස් දෙකකට තමයි පිටිපස්ස පළුව එන්නේ. මොකද මැද සිපර් එකක් එන්න නිසා. එතකොට පිටිපස්ස පළුව මේ විදිහට කොටස් දෙකක් එනවා. එක සිපර් එකක් ඔයගලන් අවශ්‍ය උසට දාගන්න. ඒ වගේම ස්ලීව් කොටස, ඒ වගේම සයිඩ් එකේ ඉන කොටස, සයිඩ් එකේ සාය කොටස, ස්ලීව් කොටස, ඒ වගේම ඉන හරියට එන අපේ කොටස, ඒ වගේම සාය කොටස. මේක අපේ බෑක් එක. එතකොට කරට ෆේසින්ගක් එනවා. මේක ෆ්‍රන්ට් එක. එතකොට ඉදිරිපස්ස කරටත් ෆේසින් එකක් කියලා. ඉතින් මේ සෑම කොටසක් වටේටම ඔයාලා මැහුම් වාසි තියාගන්න ඕන. මැහුම් වාසි අඟල් භාගය බැගින් හැම තැනකටම තියාගෙන රෙදි කොටස් කපන්න. එතකොට හරියට වෙනවා. වාටි අවශ්‍ය නම් ටිකක් වැඩිපුර ඕන නම් අඟලක වගේ මැහුම් වාසියක් තියාගන්නවා. එතකොට මැද කොටසත් අපි මැහුම් වාසිය තියාගත්තු කොටස කපා ගන්නවා. පිටිපස්සට ඒ විදිහට මැහුම් වාසිය තබාගෙන කපා ගන්නවා. ඉතින් මේක ඉතාමත්ම සරල පහසු ඇඳුමක්. ඔයාලට පිටිපස්සේ කර ගැන කතා කරොත් මේක එතකොට කර 3 කාලක් වැඩි කරන්න අවශ්‍යයි.
කර ගැඹුර අඟලක් පමණ ගැඹුරු කරලා කර හැඩය ඇඳගෙන ඉදිරිපස කර ආකාරයටම ෂෝල්ඩර් එකට මේක යා කරගන්න. සයිඩ් සීම් එකේ සිට මෙතන ඔයගොල්ලන් මෙෂර් කරගන්න ඉනේ ඉඳලා කොච්චර ප්‍රමාණයක් ඉහළින්ද කියන්නේ අපිට දැන් මෙතන ඩාට් එකේ ඉන්නේ අපි 2.5 පහළට ගත්තේ. නමුත් දැන් මෙතනදී අපිට සයිඩ් සීම් එක මැන ගන්න වෙනවා. සයිඩ් සීම් එකේ සිට 2.5. එතකොට මේකේ 2.5 උඩින් ඩාට් එක දක්වා ඉර ඇඳ ගන්න. හරි. ඊට පස්සේ සයිඩ් සීම් එකේ ඉඳන් අපි අඟල් 4.5 පහළට ගත්තේ. එතනින් ඇඳලා අර ඉදිරිපස කරගත්ත ආකාරයටම පිටිපස්ස කොටස සාදා ගන්න. ඉතින් මේකත් ලස්සන ගාවම මහන්න උත්සාහ කරන්න අනිවාර්යයෙන්ම ඔයගලන්ට මහන්න පුළුවන්. ඔයගලන්ට මම පිටිපස්ස බ්ලොක් එකක් චුට්ටක් ඇඳලා පෙන්නන්න. ඉනේ සිට 2.5ක් ඉහළට පහළට 4.5 කර 3 කාලක් පළල් කරා අඟලක් ගැඹුරු කරා ඒ විදිහටම අඟල් 7 ප්‍රමාණය අරගෙන ඒ විදිහටම දික් කරලා ෂෝල්ඩර් වල සිට ඉදිරිපස්ස ගත්ත ෂෝල්ඩර් වල ගත්ත දිගම ප්‍රමාණය ගන්න ඕනේ. එතකොට මොකද නැත්නම් පෙන්සල් ලයින් එක කට් කරගන්න බෑ. ඔයගලන්ට මේ බ්ලොක් එකම ඕනේ නම් පිටිපස්සට භාවිතා කරන්නත් පුළුවන්. ඔය විදිහට. එතකොට මෙතන ප්ලීට්ස් ටික ඇඳ ගන්න. අඟල් 4 ඈඩ් කරමින් අලවල් ගන්නවා. මම හිතන්නේ පැහැදිලි වෙන්න ඇති. මේ ඩාට් කොටස කැපිලා ඉවත් වෙනවා. හොඳයි. ඉතින් මම හිතනවා ඔයගලන්ට බ්ලොග් එක හොඳින් කරගන්න තේරෙනවා ඇති කියලා. ඉතින් පෙර වීඩියෝස් බලන්න, මහන විදිය හොඳින් ඉගෙන ගන්න, නීට් එකට මහන්න ඉගෙන ගන්න. ඉතින් මේ ගාවම ලස්සනට මහලා හැකි අයට පුළුවන් මට ෆොටෝස් එවන්න. ඒ වගේම තමයි මොන හරි ගැටලුවක් තියෙනවා ඔබට කමෙන්ට් එකක් විදිහට ප්‍රශ්න ඉදිරිපත් කරන්නත් පුළුවන්. ඉතින් නැවත වරක් මතක් කරනවා ඔබ අද සම්බන්ධ වුණ කෙනෙක් නම් මාත් එක්ක එකතු වෙන්න subscribe කරන්න අපේ YouTube channel එක. ඒ වගේම නොදන්න අයට දැනුවත් කරන්න මේක share කරන්න. ඉතින් නැවතත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් නැවතත් හමු වෙනකම් ඔබ හැමට සුබ දවසක්.